චිකන් කිලෝ 4කින් ලස්සනට පාටට ග්‍රේවි එකක් තියෙන විදිහට චිකන් කරියක් හදමු. එන්න කියලා දෙන්න රසට කොහොමද හදන්නේ කියලා. හරි ඉස්සරහ චිකන් දෙක කපාගෙන තියෙනවා. මම මෙතන අරගෙන තියෙනවා බීලුණු ගෙඩි ලොකු ඒවා දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම සුදු ලුණු සම්පූර්ණ ගෙඩියක්ම චොප් කරගෙන තියෙනවා. එනසල් අරගෙන තියෙනවා 5ක් 6ක් වගේ අඟලපොකේ කුරුඳු පොතු කෑල්ලක්. ඒ වගේම හරම් නැටි අරන් තියෙනවා 6ක් 7ක් අරන් තියෙනවා. ඒ වගේම ඉඟුරු අඟලක වගේ කෑල්ලක් චොප් කරගෙන තියෙනවා. හරි මේ ටික මම ඔක්කොම පොඩියට කපාගෙන තියෙන්නේ. වාජනයක් ලිපේ තියාගෙන තෙල් දාලා මේ ටික ෆ්‍රයි කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි බලමු කොහොමද කරන්නේ කියලා. එන්න. මේ ටික මම දාගන්නවා ඉලක්ක. මෙහෙමම මීඩියම් හීට් එකේ වහලා තියමු ටික වෙලාවක් ඊට පස්සේ පෙන්නන්න කොහොමද කියලා. හරි එහෙනම් අපි බලමු දැන් විනාඩි 15ක් ගිහිල්ලා තියෙන්නේ. බලමු කොහොමද චිකන් කරිය කියලා. ලස්සන කල එකක් තියෙනවා. දැන් චිකන් එක තැම්බීගෙන යන්නේ. අපි තව චුට්ටක් මේක තියන්න ඕනේ. තියලා අපි බලමු කොහොමද කියලා චිකන් එකේ. ඊට පස්සේ චිකන් එක පොඩ්ඩක් සාමාන්‍ය රෙස්ට් එකේ තියෙන්න ඕනේ පැය භාගයක් විතර තිබ්බන් පස්සේ තමයි ලස්සන කල එකක් එන්නේ. ඩිකෝ ඔෆ් කරලා චිකන් එක හදලා ඉවරනට පස්සේ. හරි අපි නම් තාම වහලා තියලා බලමු මම ඔයාලට පෙන්නන්නම් හදලා ඉවරනට පස්සේ. 18ක් වගේ ගිහිලා තියෙනවා. අපි බලමු චිකන් එක කුක් වෙලාද කියලා. බලමු. රයිට් චිකන් එක හොඳටම කුක් වෙලා තියෙන්නේ. හරි අපි චිකන් එක හරි බලමු කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. ලස්සනට පාරට තියෙනවා පේනවා ඇති චිකන් එක. සුපිරි චිකන් කරියක්. හොඳ ග්‍රේවි එකක් එක්ක තියෙනවා. අනිවාර්යයෙන් මේ විදිහට try කරලා බලන්න අමාරු නෑ. ඉන්ග්‍රීසියන්ස් මම හරියටම දාන්නම්. හරි.